හරි, අද අපි කතා කරමු මේ දන්ත සංවේදීතාවය නැත්නම් teeth sensitivity ගැන. ඉතින් ඔයත් සීතල හෝ උණුසුම් ආහාරයක් ගන්නකොට, අයිස්ක්‍රීම් එකක් කනකොට, කෝපි එකක් බොනකොට ඔයාගේ දත්වල තියුණු වේදනාවක් ඇති වෙනවද? එහෙම නැත්නම් ඔයා නුවරඑළිය වගේ ට්‍රිප් එකක් ගිහිල්ලා මේ සීතල හුලං දත්වලට වදිද්දි දත්වල වේදනාවක් අපහසුතාවයක් ඇති වෙනවද? උත්තරේ ඔව් නම් ඔයාටත් ගොඩක් වෙලාවට මේ teeth sensitivity එහෙම නැත්නම් දන්ත සංවේදීතාවය වෙන තත්ත්වය තියෙන්න පුළුවන්. ඉතින් මේ දන්ත සංවේදීතාවය කියන එක ඇති වෙන්නේ අපේ දතේ මේ දන්තීනය කියන කොටස බාහිර උත්තේජ වලට නිරාවරණය වුණාම. ඉතින් අපේ මේ දත්වල තියෙන දන්තීනය කියන කොටස මං අර කියපු සීතල උණුසුම වගේ බාහිර උත්තේජන වලට නිරාවරණය වුණාම අපේ කටේ එක දතක හෝ දත් කීපයක తాවකාලිකව එහෙම නැත්නම් ඉතා සුළු වේලාවක් පවතින උනත් ඉතා තීව්‍ර වේදනාත්මක තත්ත්වයක් අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. මේකට තමයි අපි මේ දන්ත සංවේදීතාවය කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්න බලපාන හේතු මොනවාද? මේ දන්ත සංවේදීතාවයේ තියෙන රෝග ලක්ෂණ මොනවාද? ඒ වගේම මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්න කලින් අපි මේක වළක්වා ගන්න මොන වගේ පියවරද ගන්න ඕනි? ඒ වගේම ඔයාට දැනටමත් දන්ත සංවේදීතාවය තියෙනවා නම් ඒ සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම මොනවාද? සහ මේ දන්ත සංවේදීතාවය පිළිබඳව මිනිස්සු අතර තියෙන වැරදි මත මොනවාද කියලා අද අපි වීඩියෝෙන් කතා කරන්න යනවා. හරි, ඉතින් දන්ත සංවේදීතාවය පිළිබඳව කියලා දෙන්න කලින් මම ඔයාලට දතක මූලික කොටස් සහ එහි ව්‍යුහය පිළිබඳව ඉතාම සරලව පොඩ්ඩක් කියා දීලා ඉන්නම්. එතකොට ඔයාලට මේ දන්ත සංවේදීතාවය පිළිබඳව සම්පූර්ණ කතාව තේරුම් ගන්න ඉතාමත් ලේසියි. හරි, අපේ මේ දතක උඩින්ම තියෙන ස්තරයට අපි කියනවා එනමලය කියලා. මේ එනමලයට පහළින් යටින් තියෙන ස්තරය තමයි දන්තීනය කියලා කියන්නේ. ඩෙන්ටින් එක කියන්නේත් ඒකට. ඉතින් මේ ඔයාලට පේනවා වගේ අපේ දතක උඩ කොටසේදී මේ එනමලය කියන එක මගින් මේ දන්තීනය සම්පූර්ණයෙන්ම ආවරණය කරගෙන තමයි තියෙන්නේ. නමුත් මේ දතේ යට කොටසේදී අපි ඒකට කියනවා දතේ මුල නැත්නම් දතේ රූට් එක කියලා. ඉතින් මේ දතේ මුලේදී මේ එනමලය මගින් මේ දන්තීනය ආවරණය කරගෙන නැහැ. ඒ වෙනුවට අපේ මේ දතේ මුල විදුලි මස් වලින් ආවරණය වෙලා තමයි තියෙන්නේ. මේ දන්තීනය කියන කොටස සකස් වෙලා තියෙන්නේ අපේ පියවි ඇහැට පේන්නේ නැති ඉතා සියුම් නාලිකා මගින්. මේ නාලිකා ඇතුලේ තරලයක් සහ නිදහස් ස්නායු අන්ත තියෙනවා. ඉතින් මේ දන්තීනයේ තියෙන නාලිකා දන්තීනයේ මතුපිට ස්තරයේ ඉඳලා අපේ දතේ මේ කල්ක කුහරය කියන කොටස නැත්තම් පල්ප් එක දක්වාම විහිදෙනවා. මේ කල්ක කුහරය තමයි අපේ දතේ තියෙන ස්නායු සහ රුධිර වාහිනිය අඩංගු වෙන්නේ. ඉතින් මේ දන්තීනය හරහා කිසියම් උත්තේජයක් ඇවිල්ලා මේ ස්නායු උත්තේජනය වුණාම තමයි අපිට සංවේදීතාවයක් නැත්තම් වේදනාවක් ඇති වෙන්නේ. ඉතින් නිරෝගී පුද්ගලයෙක්ගේ මේ දන්තීනය දතේ උඩ කොටසේදී එනමලය මගිනුත් දතේ යට කොටසේදී නැත්තම් රූට් එකේදී විදුලි මස් මගිනුත් ආවරණය වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහට අපේ දන්තීනය ආවරණය වෙලා තියෙන නිසා අපිට මේ බාහිරින් එන උත්තේජ මගින් අපිට වේදනාවක් සංවේදීතාවයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් මොනියම් හේතුවන් නිසා අපේ මේ දන්තීනය නිරාවරණය වුණොත් එහෙම මේ බාහිරින් එන උෂ්ණත්වය, ආම්ලිකතාවයේ පීඩනය වගේ උත්තේජන නිසා මම අර කියපු විදිහට අපේ මේ ස්නායු උත්තේජනය වෙලා අපිට වේදනාවක් සංවේදීතාවයක් ඇති වෙන්න පුළුවන්. හරි, ඉතින් දැන් ඔයාලට මූලික අවබෝධයක් ඇති අපේ මේ දන්ත සංවේදීතාවය කියන්නේ කොහොමද ඇති වෙන්නේ කියලා. හරි, අපි දැන් කතා කරමු මේ දන්ත සංවේදීතාවයට බලපාන හේතු මොනවද කියලා. ඔයාලට දැනටමත් පැහැදිලි ඇති මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ අපේ මේ දන්තීනය කියන දතේ කොටස නිරාවරණය වුණාම කියලා. ඉතින් අපේ මේ දන්තීනය විවිධාකාර හේතු නිසා නිරාවරණය වෙන්න පුළුවන්. අන්නේ හේතු තමයි අපි මේ දන්ත සංවේදීතාවයට හේතු කියලා කතා කරන්නේ. පළවෙනිම හේතුව තමයි අපේ මේ දතේ උඩ කොටසේ පිටතින්ම තියෙන ස්තරය වෙන එනමලය කාදනයට ලක්වීම. ඉතින් අපේ මේ දතේ උඩ කොටසේ දන්තීනය ආරක්ෂා කරගෙන ඉන්න ස්තරයක් ලෙස ක්‍රියා කරන එනමලය විවිධාකාර හේතු නිසා කාදනය වෙන්න එහෙම නැත්නම් ගෙවී යාමට ලක් වෙන්න පුළුවන්. පළවෙනිම දේ තමයි මේ ආම්ලික කෑම සහ ආම්ලික පාන වර්ග නිසා. ඒ කියන්නේ මේ දෙහි බීම ලෙමන් වගේ ආම්ලිකත්වයෙන් වැඩි කෑම වර්ග පාන වර්ග නිසා අපේ මේ එනමලය ගෙවී යාමට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ සෝඩා වර්ග සහ වයින් වර්ග වගේ දේවල් නිතර පාවිච්චිට ගන්න එකත් අපේ මේ එනමලය කාදනය වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ විදිහට අපේ මේ එනමලය ගෙවී ගියාම මේ එනමලයට යටින් තියෙන දන්තීනය නිරාවරණය වෙනවා. ඉතින් ඒ විදිහට දන්තීනය නිරාවරණය වුණාම මම අර කලින් පැහැදිලි කළා වගේ මේ දන්තීනයේ තියෙන ශුද්‍ර නාලිකා හරහා අපේ දතේ කල්ක කුහරයේ තියෙන ස්නායු උත්තේජනය වෙනවා. එමගින් ඔයාට දන්ත සංවේදීතාවයේ දතේ වේදනාව ඇති වෙනවා. හරි, දන්ත සංවේදීතාවයට බලපාන ඊළඟ හේතුව තමයි අපේ මේ විදුලි මස් හායනය වීම. ඉතින් මම ඔයාලට කලින් පැහැදිලි කරා වගේ අපේ මේ කටේ තියෙන විදුලි මස් වලින් තමයි අපේ දත්වල මේ යට කොටසේ නැත්නම් රූට් එකේ තියෙන දන්තීනය බාහිර පරිසරයට නිරාවරණය වෙන නොදී ආවරණය කරගෙන ඉන්නේ. ඉතින් විවිධාකාර හේතු නිසා අපේ මේ විදුලි මස් හායනය වීම එහෙම නැත්නම් මේ දන්තීනය නිරාවරණය කරමින් විදුලි මස් පිටිපසට යෑම සිද්ධ වෙන්න පුළුවන්.
මේ විදුලි මස් හායනය වෙලා අපේ දත් මුල් නිරාවරණය වෙන්න එක හේතුවක් තමයි ජින්ජිවයිටිස්, පෙරිඩොන්ඩයිටිස් වගේ විදුලි මස් ආශ්‍රිත රෝගාබාධ. ඒ වගේම අපි මේ දත් මැදීමේදී සිදු කරන වැරදි නිසාත් අපේ මේ විදුලි මස් හායනයට ලක් වෙනවා. ඒ තමයි අනවශ්‍ය ලෙස මේ දත් බුරුසු අපේ දත් වලට තද කරලා නැත්නම් පීඩනයක් කරලා දත් මදින එක. ඒ මගින් අපේ මේ විදුලි මස් වලට හානි වෙලා විදුලි මස් හායනය වෙන්න පුළුවන්. ඒ වගේම මේ අපි තෝරා ගන්න දත් බුරුසුවේ තියෙන වැරදි නිසාත් මේක සිද්ධ වෙන්න පුළුවන්. අපි හැම වෙලෙම නිර්දේශ කරන්නේ මේ දත් මදිනකොට සොෆ්ට් කෙඩි සහිත දත් බුරුසුවක් භාවිත කරන්න කියලා. හાર્ඩ් එහෙම නැත්නම් දෘಢ කෙඩි සහිත දත් බුරුසුවක් භාවිත කිරීම මගින් අපේ විදුලි මස් වලට හානි වෙලා අපේ මේ දත් මුල් නිරාවරණය වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඔය වගේ හේතුන් නිසා අපේ මේ විදුලි මස් හායනයට ලක් වෙලා මේ දත් මුල් නිරාවරණය වුණාම මොකද වෙන්නේ? අපේ දතේ මුලේ තියෙන මේ දන් තීනේ බාහිර පරිසරයට නිරාවරණය වෙනවා. ඉතින් එහෙම වුණාම මම අර කලින් විස්තර කළා වගේම අපේ මේ දන් තීනේ බාහිර පරිසරයට නිරාවරණය වුණාම ඒක දන්ත සංවේදීතාවය ඇති වෙන්න හේතුවක් වෙනවා. හරි, දන්ත සංවේදීතාවය ඇති වෙන්න ඊළඟ හේතුව තමයි මේ දත් කුහර කියලා කියන්නේ. ඉතින් මේ දත් කුහර ඇති වෙන්නේ කොහොමද? අපි අපේ මුඛ සෞඛ්‍ය නිසියාකාරව පවත්වා ගත්තේ නැති වුණාම අපේ මේ කටේ ඉන්න බැක්ටීරියන් නිපදවන අම්ල මගින් මේ දතේ පිටතම ස්තරය වන එනමලයට හානි වෙලා තමයි මේ දත් කුහර ඇති වෙන්නේ. ඉතින් මේ එනමලය හරහා ඒ විදිහට දත් කුහරය පහළට ගිහිල්ලා අපේ මේ දන් තීනේ දක්වා ළඟා වෙනවා. ඉතින් දන් තීනේ නිරාවරණය වුණාම මම අර කලින් කිව්වා වගේම ඒක දන්ත සංවේදීතාවය ඇති වෙන්න හේතුවක් වෙනවා. හරි, දන්ත සංවේදීතාවය ඇති වෙන්න ඊළඟ හේතුව තමයි මේ දත් සුදු කරන්න ගන්න නිෂ්පාදනවල වැරදි භාවිතය. දත් සුදු කරගන්න කොහොමද? දත් සුදු කිරීම සම්බන්ධයෙන් මම ඔයාලට වෙනම වීඩියෝයක් කරලා ඇති. ඒකෙදිත් මම ඔයාලට මේ පිළිබඳව ලොකු විස්තරයක් කියලා දුන්නා. ඉතින් මේ දත් සුදු කර ගැනීමට වෙළඳ පොලේ තියෙන විවිධ නිෂ්පාදන සහ මේ දත් සුදු කර ගන්න තියෙන ටූත් පේස්ට් වර්ග නැත්නම් දන්තාලේප වර්ග අනවශ්‍ය ලෙස නිතර භාවිතා කිරීම මගින් මේ දන්ත සංවේදීතාවය ඇති වෙනවා. එහෙම වුණාම කාලයත් එක්ක අපේ මේ එනමලය ගෙවි ගිහිල්ලා එනමලය දුර්වල වෙලා මේ දන් තීනේ නිරාවරණය වෙන්න පුළුවන්. ඒ විදිහට දන් තීනේ නිරාවරණය වුණාම අපිට මේක දන්ත සංවේදීතාවය ඇති වෙන්න හේතුවක් වෙනවා. ඉතින් මේ ටීත් වයිට්නින් ප්‍රොඩක්ට් එහෙම නැත්නම් මේ දත් සුදු කරන නිෂ්පාදන මගින් මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මම දත් සුදු කිරීම සම්බන්ධයෙන් කරලා තියෙන වීඩියෝ එකේදී දීර්ඝ වශයෙන් කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලලා මේ පිළිබඳව හොඳ අවබෝධයක් ඔයාලට ගන්න පුළුවන්. දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ ඊළඟ හේතුව තමයි අපේ මේ දත්වල පැලීම් සහ ඉරිතැලීම් ඇතිවීම. මේ දත්වල ක්‍රැක් එහෙම නැත්නම් පැලීම් සහ ඉරිතැලීම් විවිධාකාර හේතු නිසා ඇති වෙන්න පුළුවන්. උදාහරණ කියනවා නම් අපේ මේ දත්වල සමහර දේවල් හයියෙන් වැදීම නිසා ඔය සෙල්ලම් කරන්න ගිහලා ළමයි ලෙදර බෝල වගේ දේවල්, බැඩ්මින්ටන් ට්‍රැක් වගේ දේවල් එහෙම නැත්නම් වැටිලා වෙන්න පුළුවන්. මේ වගේ දේවල් නිසා අපේ මේ දත් පැලීම් සහ ඉරිතැලීම් වලට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම අපරීක්ෂාකාරීත්වය නිසා ඔයාලා දැකලා තියෙන මේ සමහර අය මේ ටොනික් බෝතල් වල පියන් එහෙම දත් වලින් අරින්න යනවා. ඉතින් මේ වගේ දේවල් නිසා අපේ මේ දත් පැලීම් වලට ඉරිතැලීම් වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ පැලීම් අපේ දතේ දන් තීනේ දක්වා නැත්නම් සමහර විට කල්ක පොහොරේ දක්වාම යන්න පුළුවන්. ඉතින් සමහර වෙලාවට අපි අපේ දත මේ විදිහට පැලිලා ඉරිතැල්ලා කියලා දන්නෙත් නැහැ. දත්වල සංවේදීතාවයක් විදිහට අපිට ඒක දැනෙන්න පුළුවන්. දන්ත සංවේදීතාවය ඇති වෙන්න බලපාන ඊළඟ හේතුව තමයි මේ දත් ඇබරීම කියන දේ. මේ දත් ඇබරීම නැත්නම් ටීත් ග්‍රයින්ඩින් කියන එක විවිධ අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්. සමහර අය මේ රැයට නැත්නම් නිදාගත්තාම මේ දත් ඇබරීම සිද්ධ කරනවා. තවත් සමහර අය ඉන්නවා එයාලට තියෙන ස්ට්‍රෙස් එක නිසා, ඒ කියන්නේ පීඩාකාරී තත්ත්ව නැත්නම් මානසික ආතතිය වගේ දේවල් නිසා මේ දත් ඇබරීම එහෙම නැත්නම් අපි කියන දත් මිටි කනවා කියලා. ඉතින් මේ දේ අපි නොදැනුවත්ව කාලයක් සිද්ධ වුණාම අපේ එනමලිය ගෙවි යාමට ලක් වෙලා අපේ මේ දන් තීනේ නිරාවරණය වෙනවා. ඉතින් දන් තීනේ නිරාවරණය වුණාම ඒක දන්ත සංවේදීතාවයට හේතුවක් වෙනවා. ඒ වගේම මේ දන්ත සංවේදීතාවය ඇති වෙන තව හේතුවක් තමයි සමහර දන්ත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම. ඒ කියන්නේ ටීත් ස්කේලින් එහෙම නැත්නම් දත් සුද්ධ කර ගැනීම, ඒ වගේම ටීත් වයිට්නින් නැත්නම් දත් සුදු කර ගැනීම, ඒ වගේම දත් කුහර පිරවීම වගේ සමහර ප්‍රතිකාර ක්‍රම කරාට පස්සේ ඔයාට తాවකාලිකව මේ දන්ත සංවේදීතාවය ඇතිවීමේ අවස්ථාවක් තියෙනවා. නමුත් ඒක රෝගී තත්ත්වයක් හෝ බය වෙන්න හේතුවක් නෙවෙයි. ඒක ඊටාම తాවකාලිකයි, සාමාන්‍යයෙන් සතියක් වගේ ඇතුළත මේක නැති වෙලා යනවා. මම ඔයාලට මේ පිළිබඳව මේ ටීත් ස්කේලින් නැත්නම් දත් සුද්ධ කර ගැනීම කියන වීඩියෝ එකේදී වගේම ටීත් වයිට්නින් නැත්නම් දත් සුදු කර ගැනීම කියන වීඩියෝ එකේදීත් මම මේ පිළිබඳව ඔයාලට කතා කරලා තියෙනවා. ඒ නිසා මේ වගේ ප්‍රතිකාර ක්‍රමවලදී මේ తాවකාලිකව දන්ත සංවේදීතාවය ඇති වෙන්න පුළුවන්. හරි, දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ ඊළඟ හේතුව තමයි සමහර රෝගී තත්ත්ව. මේ සමහර රෝගී තත්ත්ව නිසා දන්ත සංවේදීතාවය ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් ලෙස මේ ગેස්ට්‍රයිටිස් වගේ තත්ත්ව නිසා අපේ මේ බඩේ තියෙන ඇසිඩ් ගතිය මේ ආහාර මාර්ගයේ ඔස්සේ උඩට එන්න පුළුවන්. අපි ඒ තත්ත්වයට කියනවා ગેස්ට්‍රෝඊසොෆැගියල් රිෆ්ලක්ස් කියලා. ඉතින් මේ තත්ත්වය නිසා අපේ කටේ දත් නිරන්තරයෙන් මේ ඇසිඩ් ගතිය නැත්නම් ආම්ලිකත්වයට නිරාවරණය වෙනවා. ඉතින් මේ තත්ත්වය නිසා අපේ එනමලය හායන්න ලක් වෙන්න පුළුවන්. එහෙම වුණාම මම අර කලින් විස්තර කළා වගේම අපේ මේ දන් තීනේ නිරාවරණය වෙලා ඒක දන්ත සංවේදීතාවයට හේතුවක් වෙන්න පුළුවන්. හරි, අපි මේ කතා කළේ දන්ත සංවේදීතාවය ඇති වෙන්න බලපාන හේතු ගැන. අපි දැන් කතා කරමු මේ දන්ත සංවේදීතාවය කියන තත්ත්වයේ තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා. ඒ කියන්නේ ඔයාට දන්ත සංවේදීතාවය තියෙනවා නම් ඔයාට මොන වගේ ලක්ෂණද තියෙන්නේ කියලා අපි බලමු.
ඉතින් අපි මේ වීඩියෝ එකේ මුලදිත් කිව්වා අපිට මේ දන්ත සංවේදීතාවය කියන තත්ත්වය දැනෙන්නේ අපේ එක දතක හෝ දත් කීපයක කෙටි වෙලාවක් ඇති වෙන නමුත් ඉතා තියුණු වේදනාකාරී තත්ත්වයක් කියලා. ඉතින් මේ විදිහට දන්ත සංවේදීතාවය ඇති වෙලා ඉතා තියුණු වේදනාවක් දැනෙන්නේ මොන වගේ අවස්ථාවවලදීද කියලා බලමු. පළවෙනි අවස්ථාව තමයි මේ උෂ්ණත්වයේ වෙනස් වීම වලදී ඔයාලට දන්ත සංවේදීතාවය ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ උණුසුම් සහ සීතල ආහාර වර්ග සහ පාන වර්ග ගැනීමේදී මේ සංවේදීතාවය ඇතිවීම. උදාහරණයක් කියනවා නම් ඔය අයිස්ක්‍රීම් එකක් අද්දි, කූල් කරපු වතුර එකක් බොද්දි, ඒ වගේම උණුසුම් තේ එකක් හෝ කෝපි එකක් බොද්දිත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර අයට මේ දත් වලට සීතල සුලක වදිද්දි මේ දත් වල සංවේදනය නැත්නම් වේදනාකාරී තත්ත්වය ඇති වෙනවා. තවත් සමහර අය ඉන්නවා එයාට මේ දත් වල සංවේදීතාවය ඇති වෙන්නේ ආම්ලික එහෙම නැත්නම් ඇසිඩික් ආහාර පාන ගනිද්දි. උදාහරණ ලෙස දෙහි බීම, දොඩම් වර්ග, ලෙමන් වර්ග වගේ ඒවා කියන්න පුළුවන්. ඒ වගේම මේ කාබනීකృత කරපු පාන වර්ග වලත් ආම්ලිකතාවය වැඩි. ඒ කියන්නේ මේ කෝලා වර්ග, සෝඩා වර්ග වගේ දේවල්. ඉතින් සමහර අයට මේවා කනිද්දි මේ දත් වල සංවේදීතාවය ඇති වෙනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා එයාට මේ දන්ත සංවේදීතාවය දැනෙන්නේ පීඩනයට එහෙම නැත්නම් ප්‍රෙෂර් එකට දක්වන ප්‍රතිචාරයක් විදිහට. ඒ කියන්නේ සමහර අයට එයාලා ආහාර පාන ගන්නකොට, දත් වලින් කෑම හපනකොට මේ දන්ත සංවේදීතාවය වෙන තත්ත්වය ඇති වෙනවා. තවත් සමහර අයට මේ දත් මදිද්දි ෆ්ලොස් කරද්දි වගේ මේ දන්ත සංවේදීතාවය දැනෙනවා. හරි ඉතින් අපි කතා කළේ මේ දන්ත සංවේදීතාවයේ තියෙන රෝග ලක්ෂණ. අපි කලින් දැනගත්ත මේ දන්ත සංවේදීතාවයේ මූලිකවම හටගන්නේ අපේ මේ දන්තීනිය නිරාවරණය වුණාම කියලා. ඒ වුණාට එක් එක් පුද්ගලයාට මේ දන්ත සංවේදීතාවය දැනෙන්නේ එක් එක් අවස්ථාවලදී. සමහර අයට උණුසුම් හෝ සීතල කැම ගන්නදී දැනෙනවා. සමහර අයට මේ සීතල සුලක දත්වල වදිද්දී දැනෙනවා. තවත් සමහර අයට මේ දත්වල ප්‍රෙෂර් එකක් නැත්නම් පීඩනයක් එල්ල වුණාම දැනෙනවා. තවත් සමහර අයට දත් මදිද්දී ෆ්ලොසින් කරද්දී වගේ දැනෙනවා. ඉතින් ඒ වගේ එක් එක් පුද්ගලයන්ට මේ දන්ත සංවේදීතාවය දැනෙන්නේ විවිධ අවස්ථාවලදී. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා සමහර අයට මේ දන්ත සංවේදීතාවය දැනෙන්නේ සමහර දන්ත වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම කරාට පස්සේ. මම අර කලින් කිව්වා වගේ ස්කේලින්, ටීත් වයිටනින් වගේ ප්‍රතිකාර ක්‍රම. එවැනි තත්ත්වයක් හැමෝටම ඇති වෙන්නෙත් නැහැ. ඒ වගේ මේ සංවේදී තත්ත්වය දිගටම තියෙන්නෙත් නැහැ. බොහෝ වෙලාවට සතියකින් වගේ නැති වෙලා යනවා. හරි අපි දැන් කතා කරමු මේ දන්ත සංවේදීතාවය කියන තත්ත්වය ඇති වෙන්න කලින් අපි මේක වළක්වා ගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට දැනටමත් තේරෙනවා ඇති මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්න හේතුව අපේ මේ දතේ දන්තීනය කියන කොටස නිරාවරණය වීම නම් අපි දන්ත සංවේදීතාවය වළක්වා ගන්න කරන්න ඕනි අපේ දතේ මේ දන්තීනය කියන කොටස නිරාවරණය නොවෙන්න වග බලා ගන්නෙක් කියලා. ඉතින් දන්ත සංවේදීතාවය වළක්වා ගන්න පළවෙනි ක්‍රමය තමයි නිවැරදි මුඛ සෞඛ්‍ය ක්‍රම පුරුදු වීම. ඒ වෙනුවෙන් අපි මොකද්ද කරන්න ඕනි? දිනකට දෙපාරක් දත් මදින්න ඕනි. ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් යොදාගෙන මෘදු එහෙම නැත්නම් සොෆ්ට් කෙලි සහිත දත් බුරුසුවක් පාවිච්චි කරලා දිනකට දෙපාරක් දත් මදින්න ඕනි. ඇයි මේ ෆ්ලෝරයිඩ් වලින් දත් මදින්න කියන්නේ? මේ ෆ්ලෝරයිඩ් වලට පුළුවන් අපේ දතේ පිටතින්ම තියෙන මේ එනමලය කියන ස්තරය ශක්තිමත් කරන්න. ඒ වගේම අපේ මේ දත් වල දත් කුහර ඇති වෙන්න හේතුවක් වන්නේ මේ නරක බැක්ටීරියා ඉවත් කරන්නත් මේ ෆ්ලෝරයිඩ් වලට පුළුවන්. ඒ වගේම මේ සොෆ්ට් කෙලි සහිත දත් බුරුසක් භාවිත කරන්න කියන්නේ ඇයි? සොෆ්ට් කෙලි සහිත දත් බුරුසක් භාවිත කරාම අපේ දත් වල එනමලයට හෝ විදුලි මස් වලට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා අපේ දන්තීනේ නිරාවරණය වෙලා දන්ත සංවේදීතාවයේ තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. හරි මේ දන්ත සංවේදීතාවය වළක්වා ගන්න කරන්න ඕනේ ඊළඟ දේ තමයි අනවශ්‍ය වෙලාවක් සහ අනවශ්‍ය පීඩනයක් යොදලා මේ දත් මැදීම සිදු කරන්න එපා. ඒ කියන්නේ දත් මදිනකොට මේ බ්‍රෂ් එක ගොඩාක් තද කරලා විනාඩි 2කට වඩා දත් මදින්න එපා. විනාඩි 2ක් දත් මැද්දාම හොඳටම ඇති. මොකද ඔය වැරදි විදිහට දත් මැද්දොත් අපේ මේ එනමලය ගෙවි යාමට ලක්වීම, විදුලි මස හායන වීම වගේ තත්ත්වයන් ඇති වෙලා මේ දන්තීනේ නිරාවරණය වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක දන්ත සංවේදීතාවයට බලපානවා. දන්ත සංවේදීතාවය වළක්වා ගන්න කරන්න ඕනේ ඊළඟ දේ තමයි මේ ඇසිඩික් එහෙම නැත්නම් ආම්ලික ආහාර නිතර ගන්න එක නවත්තන්න ඕනේ. මම අර කලින් විස්තර කළා වගේ මේ අධික ආම්ලික ආහාර අපේ එනමලය කාදනය වෙන්න හේතුවක් වෙනවා. ඒ නිසා ඔයා මේ වගේ ආම්ලික ආහාර ගන්නවා නම් ඒ ගත්තට පස්සේ ඔයාගේ කට පිරිසිදු වතුරෙන් පිරිසිදු කර ගැනීම ඉතාමත් වැදගත්. හොඳට කට වතුරෙන් පිරිසිදු කරගන්න. එතකොට මේ ආම්ලිකත්වය ඔයාගේ දත්වල වැඩි වේලාවක් රැඳිලා තියෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයා රාත්‍රී කාලයේ නිින්දෙන් මේ දත් මිටි කනවා නම් අපිට පුළුවන් මේ මවුත් ගාඩ් වගේ දේවල් භාවිත කරන්න. මේ වගේ මවුත් ගාඩ් එකක් අපිට අපේ දත්වල සවි කරන්න පුළුවන්. එහෙම සවි කරාම ඔයා රාත්‍රියේ නිින්දෙදි දත් මිටි කෑවට ඔයාගේ එනමලයට හානියක් වෙන්නේ නැහැ. මේ වගේ දේවල් භාවිත කිරීම මගින් අපිට එනමලයට හානි වෙලා අපේ දන්තීනේ නිරාවරණය වෙන එක අපිට වළක්වා ගන්න පුළුවන්. මේ දන්ත සංවේදීතාවය වළක්වා ගන්න කරන්න පුළුවන් ඊළඟ දේ තමයි අපි දන්ත වෛද්‍යවරයෙක් අවම වශයෙන් අවුරුද්දකට දෙපාරක්, ඒ කියන්නේ මාස 6කට සැරයක්වත් හම්බ වෙන්නේ අනේක. එහෙම ගියාම ඔයාගේ දත්වල මොනියම්ම ප්‍රශ්නයක් තියෙනවා නම්, ඔයාගේ දත්වල පැලීමක්, ඉරිතැලීමක්, දත් කුහර වගේ මොනියම්ම දෙයක් තියෙනවා නම් ඔයාට මේක මුලදීම හඳුනා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ මුල් අවස්ථාවේදී මේ ප්‍රතිකාර ලබා ගත්තාම ඔයාට මේ වගේ දන්ත සංවේදීතාවයේ තත්ත්වයක් දක්වා යන්නේක නවත්ත ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි ඔයාගේ මේ විදුලි මස් ආශ්‍රිත රෝගවලට මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගන්න එක. ඒ කියන්නේ ඔයාගේ විදුලි මස් ඉදිමෙනවා නම් නැත්නම් රතු වෙලා නම් තියෙන නැත්නම් විදුලි මස් වලින් ලේ යනවා නම් වහාම දන්ත වෛද්‍යයෙක් හම්බ වෙලා මේ මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර ලබා ගන්න ඕනේ.
එහෙම කළාම මම අර උඩ විස්තර කළා වගේ ඔයාගේ විදුලිමස් හායන්ට ලක් වෙලා දත් මුල් නිරාවරණය වෙලා මේ දන්ත සංවේදීතාවගේ තත්ත්වය ඇති වෙන්න කලින් ඔයාට මේක නවත්ත ගන්න පුළුවන්. ඒ වගේම මේ දන්ත සංවේදීතාවය ඇති වෙන නොදී ඒක වළක්වා ගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි දන්ත වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ මේ ෆ්ලෝරයිඩ් ආශ්‍රිත නිෂ්පාදන භාවිතා කරන එක. ෆ්ලෝරයිඩ් අඩංගු මවුත් වොෂ්, ඒ කියන්නේ මුඛ සෝදන දියර, ඒ වගේම ෆ්ලෝරයිඩ් ජෙල් වගේ දේවල් දන්ත වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ භාවිතා කරාම ඔයාට ඔයාගේ එනමලේ ශක්තිමත් කරගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෝරයිඩ් වානිෂ් වගේ ප්‍රතිකාර ක්‍රමත් මේ සඳහා ඉතාම සුදුසුයි. එමගින් ඔයාගේ එනමලේ දුර්වල වෙන එක වළක්වලා එනමලේ ශක්තිමත් කරගෙන එනමලේ කාදනයට ලක්වීම වළක්වා ගන්න පුළුවන්. දන්ත සංවේදීතාවය වළක්වා ගන්න ඊළඟට වැදගත්ම දෙයක් තමයි මේ දත් සුදු කරන නිෂ්පාදන. ඒ කියන්නේ අපි මේ ගෙදරදී භාවිතා කරන teeth whitening products අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන් වැළකෙන්න ඕනි. ඒ වගේ නිෂ්පාදන භාවිතා කරනවා නම් ඒවැ අඩංගු ගයිඩ්ලයින් එක එහෙම නැත්නම් උපදෙස් පත්‍රිකාව අනිවාර්යයෙන්ම කියවන්න ඕනි. මොකද මේ වගේ නිෂ්පාදන අනවශ්‍ය ලෙස අධික ලෙස භාවිතා කරොත් ඔයාගේ එනමලේ දුර්වල වෙලා අනිවාර්යයෙන්ම එනමලේ හායනට ලක් වෙනවා. ඉතින් එහෙම වුණාම අපිට දන්ත සංවේදීතාවය ඇති වෙනක වළක්වා ගන්න බෑ. මම මේ ගැන දීර්ඝ විස්තරයක් අපි teeth whitening නැත්නම් දත් සුදු කර ගැනීම කියන වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. හරි. අපි දැන් බලමු ඔයාට මොනියම් හේතුවන් නිසා මේ දන්ත සංවේදීතාව කියන තත්ත්වයේ මේ වෙනකොටත් ඇති වෙලා නම් තියෙන්නේ මොනවාද මේ සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම කියලා. ඉතින් මේ දන්ත සංවේදීතාවය සඳහා තියෙන ප්‍රතිකාර ක්‍රම වලින් මූලිකවම සිද්ධ වෙන්නේ අපේ මේ නිරාවරණය වෙච්ච දන්තියනේ ආරක්ෂා කර ගැනීම සහ මේ දන්ත සංවේදීතාවයට හේතු වෙන ස්නායු උත්තේජන වෙන එක වළක්වා ගැනීම. හරි. පළවෙනි ප්‍රතිකාරය තමයි desensitizing toothpaste. ඒ කියන්නේ මේ දත් හිරිවැටීම නැත්නම් දන්ත සංවේදීතාවය නැති කරන දන්තාලේප වර්ග. මේ දන්තාලේප වල තියෙන්නේ මොනවාද? මේකෙන් වෙන්නේ මොකක්ද කියලා අපි දැන් බලමු. මේ දන්තාලේප වර්ග වල තියෙන ප්‍රධාන සංඝටකයක් තමයි පොටෑසියම් නයිට්‍රේට් සහ ස්ටනස් ෆ්ලෝරයිඩ් කියලා කියන්නේ. මේ පොටෑසියම් නයිට්‍රේට් මගින් වෙන්නේ අපේ මේ දන්ත සංවේදීතාවයට හේතු වෙන වේදනාව රැගෙන යන ස්නායුව බ්ලොක් කරන එක. නැත්නම් මේ ස්නායුව දිගේ වේදනාව යන එක නවත්තන එක. එතකොට මේ අනිකුත් රසායනික වෙන ස්ටනස් ෆ්ලෝරයිඩ් මගින් වෙන්නේ මේ නිරාවරණය වෙලා තියෙන දන්තීනයේ තියෙන ශුද්ධ නාලිකා. මම අර ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වනේ මේ දන්තීනයේ තියෙන ශුද්ධ නාලිකා කියලා. මෙන්න මේ ශුද්ධ නාලිකා වහලා දානවා නැත්නම් බ්ලොක් කරලා දානවා. එහෙම වුණාම අර බාහිරින් එන උත්තේජ වලට අර සීතල උණුසුම වගේ උත්තේජ වලට මේ නාලිකා හරහා ස්නායු වලට ළඟා වෙන්න බෑ. එහෙම වුණාම අපිට වේදනාවක් දැනෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේ තමයි මේ රසායනික ද්‍රව්‍ය දෙක මගින් සිද්ධ වෙන්නේ. ඉතින් මේ වගේ දන්ත සංවේදීතාවයට නැත්නම් දත් හිරිවැටීමට තියෙන දන්තාලේප වර්ග හැම වෙලෙම දන්ත වෛද්‍යවරයෙක්ගේ නිර්දේශය යටතේ යවන අපි භාවිතා කරන්න. මේකෙන් අපිට මේ වේදනාව සැලකිය යුතු ලෙස අඩු කරගන්න පුළුවන්. දන්ත සංවේදීතාවයට තියෙන දෙවෙනි ප්‍රතිකාර ක්‍රමය තමයි දන්ත වෛද්‍යවරයෙක් ලවා මේ ෆ්ලෝරයිඩ් ජෙල් ආලේප කර ගැනීම හෝ ෆ්ලෝරයිඩ් වානිෂ් කියන ප්‍රතිකාරය සිදු කර ගැනීම. මම අර කලින් විස්තර කළා වගේ මේ ෆ්ලෝරයිඩ් වලට පුළුවන් අපේ එනමලේ ශක්තිමත් කරලා එනමලේ කාදනය වෙන එක වළක්වන්න. ඒ වගේම අපේ මේ එනමලේ ඉතා කුඩා සිදුරු තියෙන මේ ෆ්ලෝරයිඩ් වලට සිදුරු වහලා දාන්න පුළුවන්. ඒ වගේම මේ ෆ්ලෝරයිඩ් අපේ නිරාවරණය වෙලා තියෙන දන්තීනයේ උඩින් ආරක්ෂක ස්තර ලෙස ක්‍රියා කරලා මේ ස්නායු උත්තේජනය වෙලා ඇති වෙන වේදනාව අඩු කරන්නත් හේතුවක් වෙනවා. ඉතින් මේ ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරය ඔයා දන්ත වෛද්‍යවරයෙක් ලබාවන සිද්ධ කරගන්න. ඒ වගේම ඔයාට ඔයාගේ විදුලිමස් හායනට ලක් වෙලා මේ දත් මුල් නිරාවරණය වෙලා තියෙනවා නම් නැත්නම් එනමලේ කාදනයට ලක් වෙලා තියෙනවා නම් ඔයාට දන්ත වෛද්‍යවරයෙක් හමු වුණාම ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ දන්ත වෛද්‍යවරයා මගින් ඔයාගේ මේ නිරාවරණය වෙලා තියෙන දන්තීනයේ තියෙන නාලිකා නැත්නම් මේ ටිබියුල්ස් සීල් කරලා දානවා. ඒ මගින් ඔයාට දන්ත සංවේදීතාවයට දීර්ඝ කාලීන විසඳුමක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රම වලට අමතරව ඔයාගේ දත්වල කුහර තියෙනවා නම් ඒ කුහර පිරවීම, ඒ වගේම ස්නායු පිරවීම, ඒ වගේම ක්‍රවුන් එකක් නැත්නම් දන්ත කොපුවක් භාවිතා කිරීම. ඉතින් මේ වගේ ප්‍රතිකාර ක්‍රම ගණනාවක් තියෙනවා ඔයාගේ මේ දන්ත සංවේදීතාවයට ප්‍රතිකාර කරන්න. ඉතින් ඔයාට අවශ්‍ය ප්‍රතිකාර ක්‍රමය කියන එක මොකක්ද කියලා තීරණය කරන්නේ මේ දන්ත සංවේදීතාවයට බලපාලා තියෙන හේතුව මොකක්ද කියන එක මත. දන්ත වෛද්‍යවරයෙක් විසින් ඔයාගේ දන්ත සංවේදීතාවය ඇති වෙන්න බලපාපු හේතුව මොකක්ද කියලා පරීක්ෂා කරලා තමයි ඔයාට සුදුසු ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාගේ දතක තියෙන දත් කුහරයන් නිසා නැත්නම් දතක තියෙන ඉරිතලීමක් නැත්නම් පැලීමක් නිසා තමයි මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ කියලා. ඒ වගේ අවස්ථාවකදී ඔයා දන්ත වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න නැතුව මේ desensitizing toothpaste එහෙම නැත්නම් දන්ත සංවේදීතාවය සඳහා තියෙන toothpaste එකක් භාවිතා කරොත් ඔයාට මේ දැනෙන වේදනාව తాවකාලිකව අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වුණා කියලා ඔයාගේ මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්න බලපාපු හේතුව නැති වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර දත් කුහරය දිගින් දිගටම වර්ධනය වී යන්න පුළුවන්. අවසානයේදී එහෙම වෙලා මේ දත සම්පූර්ණයෙන්ම නරක කරන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොයිම වෙලාවකවත් ඔයාගේ හිතුමනාපෙට මේ දන්ත සංවේදීතාවයට ප්‍රතිකාර කරගන්න යන්න එපා. අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒ දන්ත සංවේදීතාවයට බලපාපු හේතුව මොකක්ද කියලා අඳුනගෙන ඒ හේතුවට ප්‍රතිකාර කර ගැනීම අත්‍යවශ්‍යයි. මම හිතනවා ඔයාලට ඒ කාරණාව පැහැදිලි වෙන්නේ නැති කියලා. ඒ නිසා ඔයාට දන්ත සංවේදීතාවය තියෙනවා නම් කොයිම වෙලාවකවත් මේ දන්ත සංවේදීතාවයට තියෙන දන්තාලේප වර්ගයක් විතරක් භාවිතා කරලා දැන් මගේ දන්ත සංවේදීතාවය හොඳයි කියලා ගෙදරට වෙලා නිකන් ඉන්න එපා. අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා දන්ත සංවේදීතාවය ඇති වෙච්ච හේතුවට ප්‍රතිකාර ලබා ගන්න ඕනේ.
ඔයාලට මතක ඇති මම අර කලින් කිව්වා අපේ මේ බඩේ තියෙන ආම්ලිකත්වය නිසා සමහර වෙලාවට මේ දන්ත සංවේදීතාවය ඇති වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ වගේ අවස්ථාවකදී ප්‍රතිකාර කරන්න ඕනි මේ බඩේ තියෙන ආම්ලිකතාවයට. ඒ නිසා රෝගයට ප්‍රතිකාර කරන්න කලින් රෝග බීජ හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. හරි, දැන් මම කතා කරන්න යන්නේ මේ දන්ත සංවේදීතාවය සම්බන්ධයෙන් ජනතාව අතර තියෙන මිත්‍යා මත නැත්නම් වැරදි මත මොනවද කියලා. මොකද මේ දන්ත සංවේදීතාවය සම්බන්ධයෙන් නිවැරදි කරුණු දැනගන්නවා වගේම සමාජයේ මේ සම්බන්ධයෙන් තියෙන වැරදි කරුණු මොනවද කියලා දැනගෙන ඒවයින් වැළකීලා ඉන්න එකත් ඉතාමත් වැදගත්. පළවෙනි වැරදි මතය තමයි සමහර මිනිස්සු හිතනවා මේ දන්ත සංවේදීතාවය කියලා කියන්නේ ඉතාමත් බරපතල තත්ත්වයක් කියලා. බහුතරයක් අවස්ථාවලදී මේ දන්ත සංවේදීතාවයට හේතු වෙන්නේ ඉතාමත් සුළු ප්‍රතිකාර මගින් නිවැරදි කර හැකි තත්ත්වයන්. ගොඩාක් වෙලාවට මේ දන්ත සංවේදීතාවය ඩීසෙන්සිටයිසින් ටූත් පේස්ට් එකක් භාවිත කරලා නැත්නම් ෆ්ලෝරයිඩ් ප්‍රතිකාරයක් මගින් අපිට මේක හොද කරගන්න පුළුවන්. ඒ නිසා මේ දන්ත සංවේදීතාවය කියන එක ගොඩක් වෙලාවට එහෙම සීරියස් කන්ඩිෂන් එකක් නැත්නම් ඉතා බරපතල තත්ත්වයක් නෙවෙයි. ඒ නිසා මේ වගේ වැරදි අදහසක ඉඳලා මේ සඳහා ප්‍රතිකාර ගන්න යන එකෙන් වැළකෙන්න එපා. සමාජයේ තියෙන ඊළඟ වැරදි මතය තමයි මේ දන්ත සංවේදීතාවය කියන තත්ත්වය ඇති වෙන්නේ වැඩි හිටි එහෙම නැත්නම් වයසට ගිය මිනිස්සුන්ට කියන දේ. ඒක වැරදි මතයක්. මේ දන්ත සංවේදීතාවය කියන දේ ඕනෑම වයස් සීමාවක ඉන්න කෙනෙක්ට ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. මොකද සමහර පොඩි අය පවා ඉන්නවා එයාලගේ මේ ගෙවල් වල තියෙන ප්‍රශ්න නිසා මානසික ආතතිය වගේ තත්ත්වයන් නිසා මේ දත් මිටි කන. ඒ නිසා මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්න කිසිම වයස් සීමාවක් නැහැ. පොඩි ළමයෙක් ඉඳලා වැඩිහිටි කෙනෙක් දක්වාම දන්ත සංවේදීතාවය කියන තත්ත්වය ඇති වෙන්න පුළුවන්. හරි. දන්ත සංවේදීතාවය සම්බන්ධයෙන් තියෙන ඊළඟ වැරදි මතය තමයි මේ දන්ත සංවේදීතාවය කාලයත් එක්ක ඉබේම නැති වෙලා යයි කියන දේ. ඉතා සුළු දන්ත සංවේදී තත්ත්වයන් සමහර අවස්ථාවලදී කාලයත් එක්කම නැති වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් අවස්ථාවලදී එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ දන්ත සංවේදීතාවයට මුල් අවස්ථාවේදී ප්‍රතිකාර ගන්න නැතුව මේක නොසලකා හැරීම මගින් මේ තත්ත්වය බරපතල වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු ඔයාට මේ දන්ත සංවේදීතාවය ඇති වෙන්නේ දතේ තියෙන චූටි කුහරයන් නිසා කියලා. ඔයා මේක නොසලකා හැරියොත් මේ කුහරය දිගින් දිගට වර්ධනය වෙලා අවසානයේ ඔයාගේ දත ගලවලා දාන තත්ත්වයටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔයාට දන්ත සංවේදීතාවය තියෙනවා නම් ඒක ඉබේ නැති වෙනකන් කියලා ඉන්න එපා. දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා ඒකට හේතුව මොකක්ද කියලා දැනගෙන ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. මේ සම්බන්ධයෙන් තියෙන ඊළඟ වැරදි මතය තමයි ඔයාලගේ දත් හිරි වැටෙනවා නම් නැත්නම් දන්ත සංවේදීතාවයක් තියෙනවා නම් සමහර අය හිතනවා අපි දත් මදින එක නතර කරන්න ඕනේ කියලා. මොකද සමහර අයට මේ දත් මදිනකොට තමයි මේ හිරි වැටීම එන්නේ. දත් මදින්න නැත්නම් මේ හිරි වැටීම එන්නේ නැහැ නේ. ඉතින් මේක මහා අනුවන ක්‍රියාවක්. මොකද දත් මැද්ද නැතත් මොකද වෙන්නේ කියලා මම ඔයාලට කලින් වීඩියෝ වලත් කියා දීලා තියෙනවා. එහෙම වුණොත් අපේ දත් වල දත් මැලියම් වර්ධනය වෙලා නරක බැක්ටීරියා ඒකරාශී වෙලා දන්ත සංවේදීතාවයට අමතරව තවත් දත් ආශ්‍රිත විවිධාකාර රෝග ගණනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ දන්ත සංවේදීතාව වගේ තත්වයකදී ඔයා එසදා බලපාපු හේතුවල ප්‍රතිකාර කරනව ඇරෙන්න දත් මදින එක නතර කරලා හරියන්නේ නැහැ. ඊළඟ වැරදි මතය තමයි අපි මේ දත් සම්බන්ධ සමහර ප්‍රතිකාර ක්‍රම සිද්ධ කරගන්න ගියාම මේ දන්ත සංවේදීතාවය ඇති වෙනවා කියන දේ. උදාහරණයක් විදිහට දත් සුදු කර ගැනීම, teeth whitening, දත් සුද්ධ කර ගැනීම, teeth scaling, සමහරවිට දත් කුහර පුරවනකොට මෙන්න මේ වගේ ප්‍රතිකාර ක්‍රම වලදී දන්ත සංවේදීතාවය ඇති වෙන්න එක හේතුවක් වෙනවා කියලා සමහර අය හිතනවා. ඉතින් මම ඔයාලට මේ ප්‍රතිකාර ක්‍රම සම්බන්ධයෙන් වෙන වෙනම වීඩියෝ වලදීත් ඒවා කියලා ඇති. ඒක එහෙම හැමෝටම ඇති වෙන තත්ත්වයක් නෙවෙයි. ඒක ඇති වුණත් ඒක ඊටාම සාමාන්‍යයි, ඊටාම తాවකාලික තත්ත්වයක්. බොහෝ වෙලාවට සතියකින් දෙකකින් එක සම්පූර්ණයෙන්ම නැතිලා යනවා කියලා මම කියලා ඇති. ඒ නිසා ඔයා මේ වගේ ප්‍රතිකාර ක්‍රම ලබා ගන්න බය වෙන්න ඕනේ නැහැ. ඉතින් මේ දන්ත සංවේදීතාවය සම්බන්ධයෙන් සමහර පේෂන්ට්ලා අහන තව දෙයක් තමයි දන්ත සංවේදීතාවය සඳහා වඩාත්ම හොඳ ටූත් පේස්ට් එක මොකක්ද කියලා. ඉතින් මම අර කලින් විස්තර කළා වගේ සාමාන්‍යයෙන් පොටෑසියම් නයිට්‍රේට්, ස්ටෙනස් ෆ්ලෝරයිඩ් වගේ රසායනික අඩංගු දන්තාලේප වර්ග තමයි මේ සඳහා භාවිතා වෙන්නේ. ඉතින් ඔයාලට දන්ත සංවේදීතාවය තියෙනවා නම් මේ වගේ ටූත් පේස්ට් එකක් තනියම තෝරගන්නවට වඩා අනිවාර්යයෙන්ම දන්ත වෛද්‍යවරයෙක්ව හම්බ වෙලා ඒ සඳහා මුලින් උපදෙස් ලබාගෙන ඉන්න. මොකද ඒ සඳහා උපදෙස් ලබා ගන්න ඔයා රජයේ රෝහලට ගියා කියලා එයාලට ගහලා පන්නන්නේ නැහැ. රජයේ හෝ පෞද්ගලික සුදුසුකම් ලත් දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේ සඳහා උපදෙස් ලබාගෙන මේ දේවල් පාවිච්චි කරනන් තමයි හොඳ. හරි, ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් දන්ත සංවේදීතාවය සම්බන්ධයෙන් හොඳ දැනුමක් එන්න ඇති කියලා. ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි මේ දන්ත සංවේදීතාවය කියන්නේ එහෙම බය වෙන්න කාරණාවක් නෙවෙයි. මේ ගොඩාක් පොදු කාරණාවක්. ගොඩාක් මිනිස්සුන්ගේ මේ තත්ත්වයේ තියෙනවා. මේ සඳහා ස්ථිර ප්‍රතිකාර ක්‍රම තියෙනවා. වඩා වැදගත් වෙන්නේ දන්ත වෛද්‍යවරයෙක් හම්බ වෙලා මේකට හේතුව දැනගෙන ඒ හේතුවල ප්‍රතිකාර කර ගැනීම. හරි, එහෙනම් අද මේ වීඩියෝ එක මෙතන නතර කරන්නම්. දන්ත සංවේදීතාවය සම්බන්ධයෙන් ඔයාලට තවත් මොනවාරි ප්‍රශ්න තියෙනවා නම්, තාම අහර දැනගන්න දේවල් තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් විතර දාන්න. හරි, අවසාන වශයෙන් ඉතින් මේ කොණ්ඩේ රෙවලේ වලින් එක ගැන ලොකුවට හිතන්න එපා. මේ අපිට වැකේෂන් එකේ ඉන්නේ දැන් මාස 3ක් තිස්සේ. ඒකයි මෙහෙම වැද්දා වගේ ඉන්නේ. නැත්නම් කෙනෙක් හිතන්න බලන්න මේ මොකේද වැද්දෙද්ද කියලා. හරි, එහෙනම් අදට සමුගන්නවා.